අපි දෙන්න යනවා දැන් කන්දට. මේ කන්ද නගින්න යන්නේ. ඉතින් කට්ටිය බලන් ඉන්න. චර ලේසි ගමනක් නෙමෙයි. මාරාණතියක් තියෙනවා මෙතන. ඉන්න මෙතන. ඉත්තෑවොන්ගේ ගෙයක් තියෙනවා guys. බලා ගන්න ඇතුළේ. ඉතින් ඔයාලට පේන්නේ නැද්ද මේ විදිහට මම හොඳට මේ කවලම් කරගත්තා මෙතන මේ තියෙන සොසේජස් ටිකට මේ මම හදන් ආපු ලුණු මිරිස කියන්නේ සෝස් එක අලුත්ම සොයා ගැනීම අයි කියන්නේ හෙලෝ මගේ යාළුවෝ සෙට් එක ඉතින් කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මායි අපේ පුතේකුයි යනවා. මේ පුතාගේ නම කියනවා මෙයාගේ නම බිනාත්. හයි බිනාත්. එයා බෑග් ගොඩක් එල්ලන් ඉන්නේ. මාත් එහෙම තමයි. අයන් අපි දෙන්න අද පොඩි ඇඩ්වෙන්චර් ගමනක් යන්නේ කියලා බැලුවේ. මෙතන මේ අපේ වයිෆ් ලගේ ගෙවල් ළඟ තියෙනවා කන්දක්. ඒ කන්දර නගින්න යන්නේ කියලා බැලුවේ. ඊට අමතරව තව විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කියන්නම් ඉස්සරහට ගිහිල්ලා. Cool. Ya maru nih. Tertawa එකක් තියෙනවා. ඉතින් මෙන්න තියෙනවා මොණ්ඩර පිහාට දෙකක්. මේවා නම් හැබැයි චූටි වුණා. මීට වඩා ලොකු ඒවා තියෙනවා. බලමු අපිට හම්බෙයිද කියලා. මේ දෙක මෙහෙන් තියලා යන්. කොහෙන්ද යන්නේ? ආ ඔන්න guys අපි දෙන්න වනගත වෙන්න යන්නේ. අපි දෙන්නට ඉතින් පොඩි අඩිපාරක් හම්බුණා. ඉතින් මේ පැත්තෙනුත් යන්න පුළුවන් අපිට කැලේට. වෙන්න බල්ලෙක් ඉන්නවා. වෙන්න බල්ලෙක් ඉන්නවා. අඳුරනවද? දන්නේ. ඔයාගේ යාළුවෙක්ද නැහනේ? අතගාමුද? ඉතින් මෙතන පාරවල් දෙකක් තියෙනවා. ඔය පැත්තේ යන්න. හා. හලෝ කුකු. අඳුරනවා වගේ. හා යයි. දැන් වෙලාව 3:08 විතර කිට්ටු ඇති මං හිතන්නේ. අපි එනකොටත් වෙලාව 3ට විතර කිට්ටු කරලා තිබ්බේ. ඉතින් යන්කෝ බලන්න ඉස්සරහට. පිටියකට? ඔව් පිටියකට වගේ වැටෙනවා. ඕනේ හුලඟක් තියෙනවා. ඔව් ලස්සන වගේ අර නෙළුම්ලුත් තියෙනවා. නෙළුම් මලුත් තියෙනවා. ඕලුත් තියෙනවා. ඊට අමතරව බටරියක් අඩු. එයි මොකද්ද? අපි දෙන ටක් ගාලා ගිහිල්ලා නෙළුම් කොළ ටික්කුයි බටර් ටික්කුත් කඩන් එන්නම්. එතකන් ඔයාලා වීඩියෝ එක බලන් ඉන්න. ඔන්න ඉතින් අපි දෙන්න යනවා. විනාතුත් කඩාගත්තා මමත් කඩාගත්තා නෙළුම් බටර් ටිකකුයි නෙළුම් කොළ ටිකකුයි. අපි ඉස්සරහට ගිහිල්ලා රස කෑමක් හදන්න යන්නේ කන්ද උඩට ගිහිල්ලා. මොකද්ද කියලා බලන් ඉන්න කට්ටිය ඉතින්. අපි දෙන්න යනවා දැන් කන්දට. සොබින්නේ ගලවනද? මේ වාජනේ ට්‍රිප් එකට ඇල්ලුවා හැකිද? හරි. නෑ. මෙන්න ඉනාති නෙළුම් බට්ටෝ ටික. හරිය. පුළුවන් දෙ ටික අරන් ගන්න ඕනේ. මේ හරියට තලි එනවනේ. මේ ළඟදිත් ඇවිල්ලා අලි වෙඩි දාන සද්ද ඇහුණා. රෑක අතු කඩන සද්දෙත් ඇහුණා. මේ කන්ද නගින්න යන්නේ. ඉතින් කට්ටිය බලන් ඉන්න. චර ලේසි ගමනක් නෙමෙයි. මාරාණතියක් තියෙනවා මෙතන. ගල් ඉස්සනවා පරිස්සමෙන් යන්න.
බලාගෙන ඉන්න. ඔයාලට මම වටේ view එක පෙන්වන්නම්. ඔන්න බලා ගන්න. එතන මෙහෙම දිබ්බට එන බෑවුමක් තියෙනවා මෙතන. යා. ඉමුහුන් යන්නේ. කොතන? ඉන්න මෙතන ඉත්තෑවොන්ගේ ගෙයක් තියෙනවා ගයිස් බලා ගන්න ඇතුළේ. මෙතන ගියාට නම් පේන්නේ නැහැ මං හිතන්නේ ඔය ටික තමයි පේන්නේ. ඉතින් මේ තියෙන්නේ ඉත්තෑවොන්ගේ ගෙයක්. අපි දෙන්න ඉත්තෑවෝගේ එකස්සරින් ගන්න යන්නේ. අපි දෙන්න යන්න හදන්නේ කන්දවටට. තව කන්දර ටික දුරක් තියෙනවා. අපි කන්දවටට ගිහිල්ලා වෙලා ඔයාලා හිතක හම්බෙන්න. එතකම් බලන් ඉන්න වීඩියෝ එක. ඉතින් මාර මහන්සි සෑහෙන දුරක් නැග්ග උඩට. තව ටික දුරයි තියෙන උඩට නගින්න. ඉතින් ඔයාලා බලන් ඉන්න. අපි උඩට ගිහිල්ලා වෙලා අපි හදන කෑම එක කොහොමද කියලා රස පාටක් තියනවද කොහොමද කියලා හදලි වැල් වෙලා කාලා කියන්න රහයිද නැද්ද කියලා. ඉතින් දැන් වෙලාව 3:45 විතරදී මං හිතන්නේ. අපි සෑහෙන වෙලාවක් උඩට ආවා. එක දිගට ඔයාලට බලන් ඉන්න බැරි හින්දා තමයි මේ වීඩියෝ ෂෝට් කරලා දාන්න හිතුවේ. ඉතින් තව ටිකක් උඩට නගින්න තියෙනවා මෙන්න ඔයාලට පේනවා ඉතින්. ඊතර මේ උඩට නගින්න තියෙන්නේ. උඩට ගිහිල්ලා පෙන්නන්න හතර වටේ view එක. මෙතන කබල් ගියක් තියෙනවා. කබල් ගිය. කබල් ගියා? ඔව්. කබල් ගියක් කියන්නේ කබල් ඇය උනේ. ඔව්. මෙතනක් තියෙනවා එක. මේ වගේ ඉත්තෑව තියෙන්නේ නැහැ. ඉත්තෑව තමයි. ඒ තමයි අතනත් එකක් තියෙනවා. එන්න ගල්ගොඩ. ඒක තමයි. එතනත් එකක් තියෙනවා. මෙතනම වගේ තියෙනවා. අපි යන් උඩට. එතන ගල්ගොඩ වල තියෙන්නේ පරිස්සමෙන් නගින්න ඕනේ. මම මේ ෆෝන් එකත් අරන් යන්නේ. ඔයාලට හතර වටේ view එක පෙන්නන්න. තා චුට්ටක් උඩ නගින්න ඕනේ. එන්න මෙතනට පේන view එක. මේ ගස් වල කොළ හින්දා පේන්නේ හතර වටේම. මට උඩට ගිහිල්ලා පෙන්නන්න හතර වටේ view එක කොහොමද කියලා. මේ හැරි තනිකර ගල් ගොඩක් තියෙන්නේ. තාච්චි ටිකකුත් තියෙනවා. තාච්චි ටිකක් කිව්වොත් එක තාච්චිය තියෙන්නේ. මේ හරියට ලෙස්සනවා. ඩැඩි හඳුනාගෙන නම් බෑ. එන්නේ කොහොමද? එන්න අපි ආපු පොට් එක පේනවා ඇති ඔයාලට. මේක තව ටිකක් ලස්සනයි හවසට ඉර බහගෙන යනකොට. මෙතන හොඳයිනේ. ඕගොල්ලන්ට මං මෙතන හොඳයි. ඕගොල්ලන්ට මම මෙතන විස්තරේ කියන්නම්. වටපිටාවේ තියෙන දේවල් ටික. දැන් ඔයාලට ඉස්සරහට වඩා හොඳට පේනවා ඇති. අර ඉතින් ඔයාලට පේන ඇති වැවක් තියෙනවා මෙන්න මෙතනින්. ඊට පස්සේ මේ පැත්තෙත් වැවක් තියෙනවා. ඒ විස්තර ටික මං කියන්නම් ඔයාලට. අපි පොඩි කෑමක් හදනවා කියලා කිව්වනේ. ඒ කෑම හදලි වෙලා කාලේ වෙල ඔයාලට විස්තරේ කියන්න මොනවද හදන්නේ හැදුවේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මොනවද හැදුවේ කියලා. ඉතින් වටපිටාව විස්තර ටික මං කියන්නම්. මේ කෑම එක හදලි වෙලා. එතකම් බලන් ඉන්න කට්ටිය. ඉතින් අපි ගෙනත් තියෙනවා මෙතන මේ නෙළුම් කොළ ටිකක්. නෙළුම් කොළ ටිකක් එක්කම තියෙනවා. මෙතන පොල් කඩු ටිකක් තියෙනවා අඟුරු දා ගන්න. මේ අඟුරු දා ගන්න මෙතන අර හතර වටේම මේ වේලිච්ච කොළ තියෙනවනේ. ඒවට ඇවිලෙයි කියලා හිතලා හුලඟත් එක්ක මේ බැරි හින්දා ගෙනාවා මෙතන මේ පොඩි තාච්චියක්. ඊට අමතරව ගෙනා සොසේජස් තියෙනවා. ඊට පස්සේ මෙතන මං හදාන් ආපු මේකට කියන්නේ මොකද්ද අපි නමක් දාමුනේ. මේක මගේ රහසිගත වට්ටෝරුවක් තියෙන්නේ. ඊට පස්සේ පිහියක් ගෙනාවා. ඊට පස්සේ මේ කෙහෙල් බොඩයක් ගෙනාවා. සොසේජස් වල ගන්න. ඊට පස්සේ ඉරටු ටිකක් ගෙනාවා. වතුර බෝතලයක් තියෙනවා. ওই ටික තමයි තියෙන්නේ. අපි එහෙනම් වැඩේ පටන් ගමු. අපි බලමු මේක අවුල ගන්න කොහොමද කියලා. කුලං සරත් වැඩි. නිමිනවනේ.
පින් එක පත් වෙන්නේ නැහැ. අපරාධ ලාමු තෙල් ටිකක් ගේන්න මේ ලාමු තෙල් දැම්මොත් බෑ වැඩේට. සැර ගහනවා. ඔය උඩට සැර එනවා. බලමු මේක අවුල ගන්න කොහොම හරි කරලා. අවුල් නැණි. පොඩි කොළ ටිකක් දාමු නේද මේකට. දාන්නේ නම් මේක දාලා. පොල් කටු ටිකට අවුල ගත්තා නම් හරි වැඩි. කොළ දැම්ම නම් ඇවිල්ලා. කොළ ටිකක් දාමු මේ කොළ රහ හීට් ගන්න. නිමුණාද? නෑනේ. නෑ නෑ ඒක. ඒඩේ ලං කරන්න එපා. පුපුරයි. පරිස්සමයි. අපි ලයිටර් පැත්තකින් දියමුකෝ. ඒක ළමයි කෝටු ටිකට මේ පැත්තට හැරෙවන්න ටක් ගාලා එවිලු නේ. පුලන් කරද. ඔව්. නිමුණානේ. නිමුණාද? පූ ගන්නෝ ගෑවිල්නවා. කොළ ටිකක් අයිත් දාන්න. කොළ දාලා හරියන්නේ. කෙවිලෙන්. මම ගල්ලා ගන්න මම පූ ගන්න. පත් වෙන්නේ නැද්ද කියන්නේ? මෙතන හුලන්සර ගොඩක් වැඩි ඒ හින්දා පොඩ්ඩක් ඇවිලෙන්න ප්‍රමාද. දැන් නම් ඇවිලෙනවා ටික. එක පොල් කොට්ටක් අවුල ගත්තා නම් හොඳට මෙති ටක් ගාලා ඇවිලෙනවා අනිත් ටිකට. පොල් කට්ටක් ගාලා ඇවිල්නවනේ. ඉතින් දැන් පොල් කටු ටික නම් ඇවිලීගෙන ඉන්නේ කට්ටිය. අපි දැන් හදන්න යන්නේ අපේ බාබකියු දාන්න යන මේ සෝස් එකයි සොසේජස් ටිකයි තියෙනවා මෙතන. ඒ ටික මේ හදා ගන්න ඕනේ දැන් මේ බාබකියු දාන්න කලින්. හැබැයි අනිත් කට්ටිය දාන විදිහ නෙමෙයි අපි බාබකියු දාන්නේ. වෙනස්ම විදිහකට ඉතින් බලන් ඉන්න. හැබැයි ඔයාලට නම් ගෙදර try කරන්න එපා කොකටත් කියලා. අපි දෙන්න මේ ටෙස්ට් කරන්න හදලා බලන්නේ. හදලා බලමු කොහොමද රහ කියලා. ඉතින් බලන් ඉන්න ඕගොල්ලෝ හදන දිහා. අපි මේ විදිහට සොසේජස් ටික සුද්ධ කරගෙන හොඳට හොදගෙන මේ ගෙනාව දැන් නම් පොඩ්ඩක් ඌවිත් ඇදිලා වගේ මේ තියෙන සොසේජස් ටික ගාන්න කපලා ගෙනාවේ මේ මොකද නැත්තම් මේ ආයි මෙහෙ ගෙනලා කප කප ඉන්න වෙලාවක් නැති හින්දා ඉතින් මෙතන තියෙන සොසේජස් ටික ඔන්න ඊට අමතරව මේක මෙහෙට මම දාගන්න මේ තියෙනවා මම හදාන් ආපු සෝස් එක අපි විනාත් පුතා තමයි වීඩියෝ කරන්නේ. ඒ හින්දා ඉතින් යාව ඊළඟට අපි ගමු ඊළඟ කොටසට වීඩියෝ එකේ. ඉතින් මෙතන පැකින් කටයුතු ඔක්කොම කරේ එයා තමයි. පේනවනේ පැකින් ඉතින්. පැකින් නම් ඉතින් විනාත් තමයි. නැද්ද? ඔව් කියන්නේ. ඉතින් මේ විදිහට සෝස් එක පේනව නේද අර මේ මොනවද මේවට කියන්නේ මේ කොත්තුමි පැකට් එකේ තියෙන සෝස් එක වගේ තමයි. ආයෙ ලස්සනට තියෙනවා. මේ විදිහට දාගෙන හොඳට කලවම් කරගන්නවා මේක. ඉතින් ඔයාලට පේන්නේ නැද්ද මේ විදිහට මම හොඳට මේ කවලම් කරගත්තා මෙතන මේ තියෙන සොසේජස් ටිකට මේ මම හදාන් ආපු ලුණු මිරිස් කියන සෝස් එක අලුත්ම සොයා ගැනීම අයි කියන්නේ කොල්ලා එන ලැජ්ජකාරය. ඉතින් මෙන්න මේ විදිහට හදාගත්ත ටික පොඩ්ඩක් අල්ලගන්න බිනා. මේ විදිහට ඉරටු ටික අසුද්ධ කරන් ආවා. මේකට ගහ ගන්න. ඉරටු දෙක ගානේ ගන්න ඕනේ. මොකද නැත්තම් මේ තනි රට්ටක් ගත්තොත් එහෙම මේ ටක් ගාලා පිච්චිලා යන්න පුළුවන්. මින්ද මේ විදිහට ගහ ගන්නවා. මේ විදිහට ගහ ගන්නවා. පොඩ්ඩක්
ඇදිට ගෙවුම් කරන් ගන්න එපා. උඩින් දික් කරන්න එපා. උඩින් ටිකක් තියන්න ඕන. තියන්න ඕනේ. ඕක නැත්තම් මේ වැටෙන්න පුළුවන්. ඔන්න ඉතින් අපි මේ දාගත්ත බාබකියු එකට අවශ්‍ය මේ සොසේජස් ටික හදලා ඉවරයි. එතකොට ඒ ටික දැන් අපිට බාබකියු කරගන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ පුච්ච ගන්න තියෙන්නේ මේ අඟුර ගොඩෙන්. ඉතින් මගේ මූණ පේනවත් දන්නේ නැහැ පැහැදිලි ඉරේලි වටන හින්දා. ඔන්න ඉතින් මෙතන බිනාතොත් ඉන්නවා. අපි දෙන්න දැන් පුච්චන්න යන්නේ. ඉතින් බලන් ඉන්න ඔයාලා. තුමු පොඩ්ඩක් සැර වැඩි. ඉතින් ඔයාලා ඔය ඔතනට වෙලා බලන් ඉන්න. අපි ටක් ගාලා මේ ටික පුච්චගෙන ඔයාලට කතා කරන්න. අපි මේ ටික මෙන්න මේ විදිහට බාබකියු කරගන්න ගම මේක පොඩ්ඩක් වහනවා. මේ මොකද මේ තෝල හොඳට ටිකක් තැම්බෙයි කියලා හිතනවා. මේකේ වහමු. මේක හොඳට කොලිය පොඩ්ඩක් අර ගොට්ට වගේ හිටින්න හදලා මේක වහගමු මෙන්න මෙහෙම. වැඩි ඉපා. ඔන්න ඔය විදිහට වහගමු. තද කරන්න එපා. කඩන් වැටි ඇතුළට. ඉතින් ඒක බාබකියු වෙන ගමන් විනත් එක්ක මම පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට වටපිටාව. මේ ඉන්නේ අපි ඉන්න තැන. තනිකර ගල් ගොඩක් තියෙනවා. විනත් චුට්ටක් බලන්න අරග. ඇතුළට කඩන් වැටලා තියෙයි අපිට කන්න බැරි වෙයි. ඔයා චුට්ටක් ඒක බලන්න. ඉතින් දැන් මම ඔයාලට විස්තර ටික කියන්නම් මේ කොහෙද කියලා. ඉතින් මෙතන එහා පැත්තේ තියෙනවා මෙන්න මේ සයිඩ් එකේ. මෙතන පේන්නේ නැහැ මේ ගස් රතුකින්ද. මෙතන තියෙන්නේ මේ අපේ වයිෆ්ලා ගෙදර. ඉතින් ඊට අමතරව මෙතන තියෙනවා බිනත්ලා ගෙවල් වලට යන පාර. ඔය උතන පේන්නේ ලාවට වලට පේනද මේ හරිය නිකන් දුඹුරු පාට බෙයි මේ ටික පේනවා මේ. ඒ පේන්නේ බිනත්ලාගේ පාර. ඊට අමතරව අර එහා පැත්තේ කඳු සෙට් එකක් පේන්න තියෙනවා වලට පේනවා ඇති. මේ මෙතන මේ කඳු සෙට් එක. උතන තියෙන වාහල්කඩ මේ වැව ගාව තියෙන කඳු සෙට් එක. ඊට අමතරව එතන වැව තියෙනවා මේ අත් වලට පේන්නේ හරියට. මට නම් පේනවා. ඒ වුණාට මේ ඔයාලට පේනවත් දන්නේ නැහැ. මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්න බෑ මෙතන මේ. මෙතන හුලන්සර ටිකක් වැඩි guys. ඉතින් ඒ හින්දා තමයි වැඩි මේ කතා කරනවා ඇහෙන්නේ නැති වෙයි සමහර විට. ඉතින් මම කතා කරනවා ඒ හින්දා හරියට ඇහෙන එකකුත් නැහැ මේ හුලන්සර හින්දා. ඉතින් මේ මෙතන වලට වැවක් පේනවා ඇති. ඒක තමයි වාහල්කඩ වැව. ඉතින් මේ පැත්තට හැරුණාම මෙතන ලස්සන වෙල්යායක් තියෙනවා වලට පේනවා ඇති. ඉතින් මේ පැත්තට හැරුණාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ තාමර වැව. තාමර වැව තියෙනවා. තාමර වැවේ කලින් channel එකේ මම වීඩියෝ එකක් කරා. ඉතින් ඒකත් ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන මේ පෙන්වන්න තියෙන view එක ওই ටික තමයි guys. ඉතින් මෙන්න මෙතන පේන්න තියෙන ඔයාලට පොතුකොළ වැව කන්දේ ටවර් එක. අපි කලින් channel එකේ වීඩියෝ එකක් දැම්මා පොතුකොළ වැව කන්දේ ටවර් එකේ වීඩියෝ එකක්. මේ පැත්තට පේන view එක කොහොමද කියලා මාරම ලස්සන view එකක් තියෙන පැත්තක්. ඉතින් අපේ බාබකියු එක දැන් රෙඩි වෙලා තියෙනවා. ඉතින් අපේ විනාතෝයි මායි බාගත්ත ඉක්මනට පොඩ්ඩක් පිච්චුණත් වගේ උනාට මෙන්න තියෙනවා. මෙන්න මෙතනට හෙලිකොප්ටර් එක තියාගෙන අපි මේකෙන් පොඩ්ඩක් තියාගත්තා රත් කරලා දැන් තියෙනවා. මං හිතනවා මේ ගාන්ට බාබකියු වෙලා ඇති කියලා. මම මේ කියන වචන හරියද දන්නේ නැහැ. මේ මම දන්න විදිහට මම වීඩියෝ එක කරන්නේ. ඔයාලා මොකුත් හිතන්න එපා. වැරදි නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්නේ. මම කියන වචන වැරදි නම් හරි ගස්සන්නේ කියලා තාමත් ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ ASCII බිනාත් නැගලා ගහකට වැඩේ යොතනින් ඈ පල්ලෙහාට බහින්න. ඉතින් අපි ඔන්න ඔය විදිහට ටොමැටෝ සෝස් ටිකක් දාගන්නවා මෙන්න මෙහෙම. කාලා බලන්නයි යන්නේ guys කොහොමද කියලා. තියෙන සෝස් පැකට් එකම දාගන්නවා. ඒ ගෙනිහිල්ල වැඩකුත් නැහැ නේ. අර දෙකක් අරකක් දාගන්නද? ඒක යන ගමන් කාකා. ඒක වැඩි වෙයි අපි. ඒ හින්දා මේක දාගමු. අපි මේ විදිහට තිබ්බ සෝස් ටික ඔක්කොම දාගන්නවා මේකට. ඔයාලට පේනවා ඇති. සෝස් දාගෙන කන්නයි යන්නේ. ඒ බාබකියු එක නැ තියෙනවා. කන්න. අන්න බිනාතුමයි කන්න යන්නේ. බිනාත් කනවා. කාලා කියන්න 10ද කියලා.
මඩ මොකද? මාත් පොඩ්ඩක් කාලා බලන්න. හොඳයිද කියලා. රහයිද? කරඩිය අතම සුපිරි. අපි හිතුවා මෙච්චර රහයි කියලා. ඇත්තටම උලන්නේ හොඳයි. ඇත්තටම රහට දිනනවා. මොඩුවේ. ඔයගොල්ලෝ හදලා බලන්න ගෙදෙන් ඉඳලම. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා මේවා එක යමක් කන්න දිනවා කියන්නේ ඉතින් මාර මාතල් එකක් තමයි මේකට තවත් ඒකක් තමයි අඩු. අර බඩු ගොඩක් ගේන්න බැරි හින්දා අපි දෙන්න ආවා. ඉතින් හොඳයි අතරම. ඉතින් ඔයගොල්ලොත් බලන් ඉන්න අපි කාලේ වෙනකන්. ඉතින් තව ටිකක් තියෙනවා. ඒ ටිකත් අරන් යන්න ඕනේ. අපේ ගෙදර කට්ටියත් බලන් ඇති දැන් මේ වීඩියෝ එක. ඉතින් අපේ වයිෆුත් බලන් ඇති. ඔයගොල්ලෝ දෙගොල්ලොන්ටම කියන්නේ මයින් හදලා ඉල්ලන්න එපා මේ කෑම එක මේක මාර රහයි. ඉතින් ඔයගොල්ලොත් පුළුවන් නම් හදලා බලන්න. ඕන රෙසිපි මම කියන්න. ඕන කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න මොකද්ද රෙසිපි කියලා. එතකොට මම දාන්නම්. ඉතින් හදලා බලන්න. ඇත්තටම මාරම රහයි. අපි එහෙනම් කනවා. ඉතින් දැන් අපි දෙන්න මේ සොසේජස් කන ගමන් තව විනාත් අලුත් කෑමකුත් හොයන්න තියෙනවා. ඉතින් බලන්නකො මොනවද මේ කෑම කියලා. විනාත් කියන්නකො බලන්න. මොනවද මේ කෑම කියලා? අඹ සමග. ඔව්. මොනවද සෝස්? සෝස්. අතරම මේ මාර රහයි. මේ මොනවද මේ විලට් අඹ ගෙඩි දෙකක් ගෙනත් තියෙනවා මෙයා. විලට් අඹ. අතු පාට විලට් අඹ. විලට් අඹේ භාගයට පැහැලා තියෙන්නේ. ඉතින් විලට් අඹ දෙකයි. සෝස් එක කනවා. තව මේ අපි හදපු කෑම එකක් තුරු තියෙනවා. ඒකෙන් ටිකක් ගෙදරටත් ගෙනියන්න වෙයි. මොකද මේ වයිෆුත් බලන් ඉන්නවා ඊට පස්සේ වීඩියෝ එක. ඉතින් මේ ටික අපි කාලේ වෙලා ඔයාලත් එක්ක ආයේ කතා කරන්නම්. ඉතින් ටිකක් බලන් ඉන්න වීඩියෝ එක. නටුවින් ගිලෙහුණු පින්න මලක් සුළඟට පාවවිත් මගේ හද මඩලේ නතර වෙලා සෙනෙහස් සුව විඳින් නටු අග පිපුනට ලස්සන වනමල් කවුරුත් නෑ එහිරුව තුටුවේ පින්න කැකුලියේ ඔබ සුවඳින් මගේ ජීවිත යහනම සුවඳ වුණේ. ඔන්න ඉතින් අපි පල්ලෙහාට යන්නයි යන්නේ. මොකද මේ එතන හිටිය දැන් වෙලාව ඇති කියලා හිතෙනවා. මොකද හවස් එකනත් එනවා. මොකද මේ හැරියට අලි එනවා. ඒ හින්දා අපි ඉක්මනට පල්ලෙහාට යන්න ඕනේ. අලි එන්න කලින්. ඒ කියන්නේ සාමාන්‍ය 5-6 වෙනකොට අලි එනවා. ඒ හින්දා අපි ඉක්මනට වහිනවා පල්ලෙහාට. අපි යන තැන ඔක්කොම පිරිසිදු කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. කිසිම ජරා ගොඩක් නැහැ. මෙතන අපි මේ තිබ්බා වගේම පිරිසිදු කරලා යනවා. කිසිම දෙයක් නැහැ. එහෙනම් අපි යන්නේද? ඉතින් අපි හිටපු තැන තිබ්බ ජරාව ඔක්කොම කියන්නේ අපි ගෙනාපු දේවල් ඒ ඔක්කොම කැලි කසල ටික ඔක්කොම අපි ආපහු ගෙනියන්න ගත්තා. ඒ වගේම අපි ඉක්මනට පල්ලෙහාට යනවා. මොකද දැන් ගොඩක් හවස් එකගෙන එන්නේ. ඉතින් හවස් වෙනකොට මේ හැල්ට වලලා ලිනවා. ඒ හින්දා වැඩි වෙලා ඉන්න බෑ උඩර වෙලා. මොකද මේ කන්දාශ්‍රිතව වල්ලලි ගැවසෙනවා වැඩි. ඉතින් අපිට අවදානමක් ගන්න බැරි හින්දා අපි ඉක්මනට බැහැගෙන යනවා. මොකද විනාත් එක්ක ආවේ. විනාත් කියන්නේ අපේ වයිෆ්ගේ අක්කගේ පුතා. ඉතින් ඒ ළමයාවත් පරිස්සම් කරගෙන මම එක යන්න ඕනේ. මොකද ඒ ළමයාවත් එක්කන් ආයි මමනේ. මම ඒ වගකීම ගන්න ඕනේ. ඒ හින්දා ඉක්මනට මම යාවත් එක්ක කරගෙන පල්ලෙහාට යනවා. සන්සෙට් එක බලන්න කියලා තමයි හිතන් හිටියේ. දැන් හවස් වෙනකොට බෑ ඇත්තටම මේ ගොඩක් අමාරුයි මෙතන ඉන්න. මොකද දැනටත් අලියෙක්ගේ සද්දයක් ඇහුණා අපිට. අලි වෙඩි දාන සද්දයක් ඇහුණා. මොකද සාමාන්‍යයෙන් අලි වෙඩි දාන්නේ මේ හරිය මේ අලියෙක් ගැවසෙනවා නම් තමයි. ඉතින් මේ හරියට එන්න පුළුවන් හින්දා අපි ඉක්මනට බහිනවා පල්ලෙහාට. එහෙනම් පල්ලෙහාට ගිහිල්ලා ඉතුරු ටික කතා කරමු. අපි යම් පල්ලෙහාට. අපි මේ කොහෙද යන්නේ? අවඩ යන්නේ අයිස්. යවට. ඔව් මල් ටිකක් කඩානේ. මේ මෙතන ඉන්නේ. මෙතන පුළුවන් නේ. ලොකු මොඩර් පිටක් තියෙනවා.
ඕන්ද? මං ගන්න. ගන්නවද? ඒකේ අර මේ මොනනේ පීල නෑනේ. මේ පිළ තියෙන එකක් තියෙනවා. පිළිලා හැම. අපි කලින් ආපු වැව ගාව තමයි අපි ඉන්නේ. ඒකෙත් නෑනේ පිළ. අපි ආවා ඉතින් මල් ටිකකුත් කඩාගෙන යන්න. අයිද පාර වැදින්න. හිම්මම යන්නේ කියලා තමයි යන්නේ. ඉතින් මේ මොනවාද කියලා ඔයාලා දන්නවනේ ඉතින්. බොලුප් පැල් වගේ මේ ස්පීකර් වගේ. බොලුප් පැල් නෙමෙයි ස්පීකර් වගේ. තියෙනවා මේවට කියන්නේ නෙළුම් බට්ටු. නේද? ඔන්න නෙළුම් බට්ටු. එක පැති වල එක එක නම්. ඒක න. මෙන්න මේ මල්ලේ තව තියෙනවා ඒ වගේම සෙට් එකක් කර. එතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මෙව රසේව අයියා. නේ? මේ ලොකු එකක් තියෙනවා. මේ රසේව හරිම. කාලම බලන්න ඕනේ රස. කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ. අද කනවත් පෙන්නන්න. කනවත් පෙන්නන්න නෑ ඒක ඕනේ නැහැ. ඕනේ නැද්ද? ඒක ඕනේ නැවඩි කරලා දාගන්නවා මොකද කරන්නේ? කඩලා දානවා. එහෙනම් guys අපි දැන් මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් මෙච්චර ලාක් වීඩියෝ එකත් එක්ක ඉඳලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා. මතක ඇතුව මගේ channel එක subscribe කරන්න, bell icon එක all කරලා තියාගන්න. යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් share කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්.